ඈත පිටිසර ගම්මානයක අප්පුහාමි කියලා ගොවියෙක් ජීවත් වුණා. ගමේ ඉන්න හැමෝටම වඩා එයා ගාව තමා වැඩිපුර කුඹුරු වගේම අස්වැන්නකුත් තිබුණේ. ඒ වගේම ලොකු පළපුරුද්දකුත් තිබුණා. ඒත් අප්පු කියන්නේ ගොඩාක් තරහ යන මිනිස්සෙක්. පොඩි දෙයටත් එයාට තරහ යනවා, කෑ ගහනවා. ඉතින් දවසක් එයාගේ බිරිඳ නයනා කෑම හදනකොට ලුණු අඩුවෙන් දාලා උයලා තිබුණා. නයනා මෙහෙට ටිකක් එන්න. මොකද මහත්තයා හැමදේම ඔයාගේ ඉස්සරහ තියලානේ ගියේ. ඔයාටම බෙදාගෙන කන්න පුළුවන්නේ. මට කුස්සිය ගොඩක් වැඩ තියෙනවා. බෙදාගෙන කන්න මන් දන්නවා. මොනවද ඔයා මේ උයලා තියෙන්නේ? කන්න පුළුවන් දෙ මේවා. ඇයි ඔයා එහෙම අහන්නේ? දැන් මේ හැමදේම එව්වේ. මං ඇහුවේ කවදාද හැදුවේ කියලා නෙවෙයි. මේකේ තියෙන රහ ගැන. ඇයි? මොකක්ද තියෙන අඩුව? ඇයි මෙච්චර තරහා ගන්නේ? මොනවා? මං තරහෙන් කතා කරනවද? මේ කෑම වලට ලුණු දාලා නැහැ. ඔයා මං ගැන මොනවද හිතන් ඉන්නේ? ඔයා මොනව හැදුවත් මං කයි කියලා හිතුවද? ලුණු මදි නම් ඔයාටම දාගන්න පුළුවන්නේ. මං ඔක්කොම මෙතන තියලානේ ගියේ. මේකට මෙච්චර කෑ ගහන්න ඕනද? මොකද දැන් ඔයාගේ කට හොඳටම වැඩි. මුලින්ම කොහොමද උයන්නේ කියලා දැනගන්න. මේ විදිහට ලුණු දාලා කාලා තමයි හැම දෙයකටම තරහ යන්නේ. ඉතින් මේ විදිහට තරහෙන් කතා කරලා නයන කුස්සියට ගියා. අප්පුහාමි කාලා ඉවර වෙලා කුඹුරට යනවා. එයා ගියාට පස්සේ අප්පුහාමිගේ ගෙදරට එහා ගෙදර කාන්ති අප්පුහාමිගේ ගෙදර ආවා. මොකද නයිනෝ ඔයාගේ මහත්තයා අදත් බැන්නද? එහෙම දෙයක් නෑ අක්කේ. ඔයා නෑ කිව්වට ගමටම ඇහුණානේ. කමක් නෑ මට කියන්න. ඔයාලා දෙන්න අතර රණ්ඩුවක්වත්ද? එහෙම දෙයක් නෑ අක්කේ. අපි දෙන්න හොඳින් තමයි ඉන්නේ. එහෙමද? එහෙනම් මොකටද කෑ ගැහුවේ? එයාට ඔයපු කැමවල ලුණු මදි වුණාලු. ඒකට තමා. අපෝ ලුණු මදි වුණා කියලා මෙච්චර සද්ද දාන්න ඕනද? ඔහොමම ගියොත් කොහොමද? ඔයා මොකටද කට පියාගෙන ඉන්නේ? ඔයාත් බනින්නකෝ. වෙන මොනව කරන්නද අක්කේ? දෙන්නගෙන් එක්කෙනෙක් ඉවසන්න ඕනනේ. මෙහෙම ගියොත් හරියන්නේ නෑ. අපේ මහත්තයාව අපි යටත් කරලා තියාගන්න ඕන. එහෙම කියලා කාන්ති යනවා. ඉතින් අප්පුහාමි කුඹුරට එනවා. එතකොට එළුවෙක් එයාගේ කුඹුරේ ගොයම් කනවා දකිනවා. එතකොට එයාට ලොකු තරහක් එනවා. මේ පාලට කොච්චර කිව්වත් අහන්නේ නෑනේ. පාල මෙහෙට එන්න. මොකද අප්පු? මොකද උනේ? දැන් මොකටද කෑ ගහන්නේ? කෑ ගහන්න නැතුව වෙන මොනව කරන්නද? ඔයාගේ එළුවම ගැට ගහලා දාන්න කියලා මම ඔයාලට කොච්චරවත් කියලා තියෙනවද? මගේ කුඹරට ඇතුළට එන හින්දා. අයියෝ ආපහු ආවද? මට සමාව දෙන්න. මං එයාලව ගැට ගහලා තමයි තිබ්බේ. ඒගොල්ලෝ ගැටේ ලිහාගෙන ඇවිත්. ඔයාගෙන මුසල්ලි කලිමත්කම. ඔයයි මයි පොඩි කාලේ නම යාළුවෝනේ. පොඩි ගොයමක් එළුවා කෑව කියලා මොකද වෙන්නේ? මේකට ඔයා මට මෙච්චර බනිනවද? ඔව් ඔයාලා හැමෝටම මං කෑ ගහනවා විතරයි පේන්නේ. නම්බු පිටින් ඔයාගේ එළුවෝ මෙතන එකන් යන්න. ඉතින් ඒ විදිහට අප්පුහාමි කිව්වම පාල ගොඩාක් දුකින් එයාගේ එළුවවත් අරන් එතනින් ගියා. මේ කාරණාව ගමේ හැමෝම දැනගත්තා. නයනගේ කනටත් මේක ගියා. මහත්තයා ඔයාට මොලයක් නැද්ද? මොකද? ඔයා කාත් එක්කද කතා කරන්න කියලා දැනගෙනද කතා කරන්නේ? ඔයත් එක්ක තමයි කතා කරන්නේ. ඔයාද කුඹරට ගිහින් මොනවද කළේ? පව් අර පාල. ඇයි යාට බැන්නේ? එයාගේ එළුවා මගේ කුඹරට ඇවිත් ගොයම් කාලා නාස්ති කරනකොට උඩ බලාගෙන ඉන්නද කියන්නේ? ඒකට පාලට බැනලා හරියනවද? ඔයාට තමා පාඩුව. මෙහෙම කේන්ති අරන් ඔයාම හතුරු ඇති කරගන්නවා. මං කාවවත් හතුරෙක් කරගත්තේ නැහැ. ඒත් මට කරදර කරන අයට මං නිකන් අතාරින්නෙත් නැහැ. පොඩි දෙයක් ඇයි ලොකු කරන්නේ? ඉන්නකෝ අර පාලට මං කරන්නම් හොඳ වැඩක්. එහෙම කියලා අප්පුහාමි ගෙදරින් එළියට ආවා. පාලගේ ගෙදරට යනවා.
එතකොට පාලගේ අම්මා තමා එතන හිටියේ. අප්පෝ ඇයි ඔයා මෙහෙම හැම දෙයකටම තරහ ගන්නේ? නැන්දි නැන්දගේ පුතා මොනවද කළේ කියලා නැන්ද දන්නවද? දන්නවා. එයා ආපු ගමන් මට හැමදේම කිව්වා. හොඳ හිතින් එයාට මට වන්දි ගෙවන්න කියන්න. ඒවා නිකන් පැලවෙනවා කියලා හිතුවද? මං මේ පැල ටික පැල කරන්න කොච්චර වියදම් කළාද? පුතේ අපි ඔයාට මොනවා හරි වැරද්දක් කරලා තියෙනවද? ඔයා මේ කතා කරන විදිහට මට හරිම දුකයි පුතේ. එතකොට පාල එතනට ආවා. අප්පු අපේ අම්මට මුකුත් කියන්න එපා. ඔයාට මොනවා හරි කතා කරන්න ඕන නම් මාත් එක්ක කතා කරන්න. අම්මට මුකුත් කියන්න එපා. ඔයාට මාව දැක්කම විවුලුවක් වගේද පේන්නේ? මගේ වන්දිය මට දෙන්න. ඔයා ඉල්ලන වන්දිය මං ඔයාට කොහොම හරි දෙන්නම්. ඒත් වචන වලින් මාව මරන්න එපා. කටවහ ගන්නවා. කරන හැමදේම කරලා මාව නරක මිනිහා කරනවද? අප්පු එහෙම දෙයක් නෙවෙයි. ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් නම් ගම්මුලා දෑනතුමා ළඟට ගිහින් කියමු. කියලා එක විසඳගමු. මෙතන රණ්ඩු කරන්න එපා. ඒ විදිහට පාල බැගෑපත් වෙනවා. ඒත් අප්පු හැමෝම ඉස්සරහා පාලට බනින එක නම් නැවැත්තුවේ නෑ. ඊළඟ දවසේ උදේ ගම්මුලා දෑනිතුමා ඒ දෙන්නටම කතා කළා. ඔයාලා මට කියන්න ඔයාලා දෙන්න අතර තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. ඉතින් වෙච්ච හැමදේම පාල ගම්මුලා දෑනිතුමාට කියනවා. මේක සාමාන්‍ය දෙයක්. මේකට මෙච්චර දුර යන්න ඕනද? මාත් ඒක තමයි මහත්තයා අප්පුට කිව්වේ. අනිත් එක අප්පු මගේ පොඩි කාලේ ඉඳන්ම හොඳම යාළුවා. දෙන්නම හොදාය තමයි. ඒත් මේ පොඩි දේ ලොකු කරගන්න එපා. මම යත් එක්ක රණ්ඩු කරන්න කැමති නෑ මහත්තයා. ඒත් එයා තමා. මේක මාර කතාවක් නේ. වැරද්ද කළේ ඔයා. ඒකේ පාඩුව මන් ලබන්න ඕනද? අප්පෝ පාලගේලුවෝ ඔයාගේ කුඹුරේ ගොයම් කෑවා නම් ඒකට ඔයාට පාඩුවක් වුණා නම් ඒක කියන්න. නිකන් බොරුවට මෙතන කෑ ගහන්න එපා. එළුව ඇවිත් මගේ ගොයම් කෑවා තමා මහත්තයා. ඒත් ලොකු පාඩුවක් නම් උනේ නෑ. අනිත් එළුවොත් මේ විදිහට කරයි කියලා මම බය වුණා. මාත් ඒක දන්නවා. ඒ වුණාට අපි හරිම දුප්පත්. මං ගාව ඉන්නේ එළුව 3 දෙනයි. හරි ඔයා කිව්ව විදිහට ඔයාට පාඩුවක් වුණා නම් ඒ වන්දි අරගන්න. ඒත් මේ විදිහට කේන්ති ගත්තොත් මිනිස්සු හැමෝම ඔයාගේ නෑත් වෙලා යයි. ඔයාට මොනවා හරි වන්දියක් ඕන නම් කියන්න. මං දෙන්නම්. හරි පාල කියනවනේ. ඔයාගේ වන්දිය කීයද කියලා කියන්න. එතනදී අප්පු කටවහගෙන හිටියා. ඊට පස්සේ එදා එයාගේ ගෙදර ගියා. අනේ මහත්තයා ඇයිවා මේ විදිහට තරහ වෙන්නේ? ගම්මුලා දෑනිතුමා ළඟටත් ගිහින්. මාත් ඒ ගැන තමා කල්පනා කළේ. කේන්ති අනේක මිනිස්සුන්ව අඩපණ කරනවා. මේකෙන් ඔයාට තමා පාඩුව. ඔයාගේ මේ කේන්තිය නිසා ඔයාට ඔයාගේ හොඳම යාළුවක් නැති වුණා. ඒ වගේම ඔයාගේ ගෞරවයක් නැති වුණා. ඇත්ත තමයි. මං එතනදි කියන්න ගියේ දේ මං කිව්වේ නෑ. මගේ ගෞරවය මංම නැති කරගත්තා. ඊට පස්සේ හරි ඔයා තේරුම් ගත්තොත් ඒක ලොකු දෙයක්. ඔයා ළඟ ඉන්න අය ගැනත් ඔයා හිතන්න ඕන. ඔයා කියන දේ ඇත්ත. මං තරහ අඩු කරගන්නම්. ඒත් මං ඔයාටත් ගොඩක් බැනලා තියෙනවා. මට සමාව දෙන්න. ඒකට කමක් නෑ. ඔයා තේරුම් ගත්තොත් ඇති. ඉතින් ඊළඟ දවසේ අප්පු පාලව හම්බෙන්න යනවා. පාල ඔයා ආපහු ආවද? මගේ පුතා සල්ලි දෙන්නම් කිව්වනේ. ආපහු රණ්ඩු කරන්න එපා. ඔයාට පින් සිද්ධ වෙයි. නැන්දේ මං රණ්ඩු කරන්න ආවේ නෑ. පාලට කතා කරන්න. මං එයත් එක්ක කතා කරන්න ඕන. අනේ මගේ පුතාට මුකුත් කියන්න එපා. මං ඔයාගෙන් වැඳලා ඉල්ලන්නේ. නෑ නැන්දේ. මං එයාට මුකුත් කියන්නේ නෑ. වැරද්ද මගේ තමා. එයාට එකපාරක් එළියට එන්න කියන්නකෝ. ඉතින් ටික වෙලාවකින් පාල එළියට ආවා. මට සමා වෙන්න පාල. මගේ කේන්තිය නිසා මං ඔයාට ගොඩක් බැන්නා. මගේ කේන්තියෙන් මං ගොඩක් පාඩු ලැබුවා.
ඔයා වගේ හොඳ යාළුවෙක්වත් නැති කරගත්තා. ඔයා ඇත්තටමද කියන්නේ? මං ඇත්තටම තමා කියන්නේ. ඔයා මට සැලකුවේ හොඳ යාළුවෙක්ට වගේ. මං නිසා ඔයාට පාඩුවක් වුණත් ඔයා ගණන් ගත්තේ නෑ. ඔයා හරිම හොඳ යාළුවෙක්. හරි අප්පු. ඒකට කමක් නෑ. අපි දෙන්න රණ්ඩු වුණත් ආපහු එකතු වෙන එක තමයි ඇත්තම මිත්‍රත්වය කියන්නේ. ඔයා මාව යාළුවෙක් හිටියට බැලුවත් මං ඔයාව යාළුවෙක් හිටියට බැලුවේ නෑ. මට සමාව දෙන්න. හරි ඒකට කමක් නෑ. අතාරලා දාන්නකෝ. ඔයාගේ ඔය තරහ අඩු කරගත්තොත් ඒකම ලොකු දෙයක්. මං ඒකට කොහොම හරි උත්සාහ කරන්නම්. ඉතින් එදා ඉඳන් අප්පු එයාගේ තරහ නැති කරගන්න ගොඩාක් උත්සාහ කළා. එයාගේ බිරිඳට බනින එකක් නැවැත්තුවා. කේන්තිය නිසා කොච්චර ප්‍රශ්න ඇති වෙනවද කියලා අප්පු තේරුම් ගත්තා.